ඉරානයේ ජනපතිවරයා ලෝකයේ කුමන රාජ්‍ය නායකයා සමග අත දුන්නත් ඉරානය වෙනුවෙන් තීරණ ගැනීමට ඇති බලය ඉරාන ජනපතිවරයා සතුව නැහැ. එම බලය පවතින්නේ වෙනත් පුද්ගලයෙකු සතුවයි. ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායකයා වන ආයතොල්ලා අලි ඛමේනී ජනතාව විසින් තෝරාපත් කරගත් නායකයෙකු නොවුනත් ඉහළ පෙළේ තේරීපත් වූ පූජකවරුන්ගෙන් සමන්විත විශේෂඥයින්ගේ සභාව ලෙසින් හැඳින්වෙන සභාව මගින් ඉරානයේ උත්තරීතර නායකයා තෝරාපත් කරගනු ලබනවා. එලෙස තෝරාපත් කරගත් උත්තරීතර නායකයා හට ඉරානයේ ජනපතිවරයාට අධිකරණයට මෙන්ම පාර්ලිමේන්තුවටත් ඉහළින් කටයුතු කිරීමේ බලයක් ඔහු වෙත පවරා තියෙනවා. නමුත් ඔහුට මේසා විශාල බලයක් ලැබුණේ කෙසේද? ඉතින් අද කතාව ඉරානයේ රාජ්‍ය නායකයා ලෙසින් සැලකෙන ඉරාන සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානියා වන ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායකයා වූ ආයතොල්ලා අලි ඛමේනී සම්බන්ධවයි. අලි ඛමේනී 1939 වසරේ අප්‍රේල් මාස 19 වන දින ඉරානයේ මෂාඩ් නගරයේදී සයිඩ් අලි හොසේනී ඛමේනී නමින් උපත ලබනවා. පසුව ඔහු රුහොල්ලා ඛොමේනී ඇතුළු එවකට ඉරානයේ සිටි ප්‍රමුඛතම ෂියා විද්වතුන් යටතේ ශුද්ධ වූ කොම් නගරයේදී සිය උසස් ආගමික අධ්‍යාපන කටයුතු ආරම්භ කරනවා. ඒ අනුව ඔහු ඉරානයේ පළමු උත්තරීතර නායකයා බවට පත් වූ රුහොල්ලා ඛොමේනීගේ අනුගාමිකයෙකු බවට පත් වෙනවා. 1963 වසරේ සිට ඔහු ඉරානයේ ෂා පාලනය එමත් නැත්නම් ඉරානයේ එවකට පාලනය කළ රාජාණ්ඩුවට එරෙහිව පැවති විරෝධතාවලට ක්‍රියාකාරීව සම්බන්ධ වෙනවා. මේ නිසාම ඔහු ඉරානයේ ආරක්ෂක අංශ විසින් කිහිප වතාවක්ම අත්අඩංගුවට ගෙන සිරගත කරනු ලබනවා. මෙලෙස ඔහුට වද හිංසා පැමිණුවත් ඔහුව ඉරානයෙන් පිටුවහල් කළත් ඔහු විසින් රාජාණ්ඩුවට එරෙහිව සිදු කරගෙන ගිය විරෝධතා නැවැත්තුවේ නැහැ. මේ අතරම ඔහු 1964 වසරේදී ඉරානයෙන් පිටුවහල් කරනු ලැබූ රුහොල්ලා ඛොමේනී සමග සමීප සම්බන්ධතා පවත්වනවා. මේ අතරම ඉරානයේ ෂා පාලනයේ එහෙමත් නැත්නම් රාජාණ්ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ මොහම්මද් රේසා පහලවී රජුයි. ඔහු 1941 වසරේ සිට ඉරානයේ පාලකයා ලෙසින් කටයුතු කළා. එමෙන්ම ඔහු ඉරානය පාලනය කළ අවසන් රජුයි. මොහම්මද් රජු විසින් 1963 දී වයිට් රෙවොලූෂන් හෙවත් සුදු විප්ලවය නමින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණය, යටිතල පහසුකම් සංවර්ධනය, කාන්තාවන් සඳහා ඡන්ද අයිතිය ලබා දීම, කාන්තාවන් අතර සාක්ෂරතාවයේ වැඩි කිරීම වැනි වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කළා. මෙය බොහෝ දෙනෙකු විසින් ප්‍රශංසාවට ලක් කළත් ඉස්ලාමීය නායකින් විසින් මේ ඉරානය බටහිරකරණය කිරීමක් ලෙස විවේචනය කරනු ලැබුවා. විශේෂයෙන්ම ෂියා මුස්ලිම් පූජකයෙකු රුහොල්ලා ඛොමේනී මෙම බටහිරකරණයට දැඩි ලෙස විරෝධතා දැක්වූ අතර රජුව බලයෙන් පහ කර ඉස්ලාමීය රාජ්‍යයක් ස්ථාපනය කරන ලෙස ඔහු ඉල්ලා සිටියා. මේ නිසාම 1964 වසරේදී ඔහු ඉරානයෙන් පිටුවහල් කරනු ලැබුවා. නමුත් මේ අතරම රටේ තිබූ ආර්ථික අසමානතාවය, ෂා පාලනයේ දැඩි මර්ධනකාරී කුරිරු ප්‍රතිපත්තිය සහ ඉස්ලාමීය මූලධර්මවාදී නැගී සිටීම මත ෂා පාලනයට එරෙහිව දැවැන්ත විරෝධතා උත්සන්න වෙමින් පැවතුණා. මේ අතරම ෂා පාලනයට සහාය ලබා දුන් ඇමරිකා එක්සත් ජනපදය ක්‍රමයෙන් ෂා පාලනයට සහාය ලබා දීමෙන් ඉවත් වීමත් සමගම ෂා පාලනය තවත් දුර්වල වීමට පටන් ගන්නවා. 1978 වසරේ සැප්තැම්බර් මාස 8 වන දින ෂා රජුගේ ආරක්ෂක හමුදාව විසින් විශාල විරෝධතාකරුවන් පිරිසකට වෙඩි තැබූ අතර එහිදී 100 ගණනක් මිනිසුන් මිය ගොස් දහස් ගණනක් තුවාල ලබනවා. මේත් සමගම දහස් ගණනක් ජනතාව වීදි බසිමින් ෂා පාලනයට එරෙහිව විරෝධතා පැවැත්වීමට පටන් ගන්නා අතර 1978 වසරේම දෙසැම්බර් මාසයේ 11 වන දින සොල්දාදුවන් පිරිසක් විසින් කැරලි ගසමින් ෂා රජුගේ ආරක්ෂක නිලධාරීන්ට පහර දීමත් සමගම ෂා රජුගේ පාලනය බිඳ වැටෙනවා. ඒත් සමගම මොහම්මද් රේසා පහලවී රජු ඉරානය අතහැර පලා යනවා. 1979 වසරේ පෙබරවාරි මාස 1 වන දින පිටුවහල් කර සිටි රුහොල්ලා ඛොමේනී නැවතත් ඉරානය වෙත පැමිණෙනවා. ඔහුගේ පැමිණීමත් සමගම ඉරාන අධිරාජ්‍ය ඉස්ලාමීය ජනරජයක් බවට පත් වෙනවා. මේ අනුව රුහොල්ලා ඛොමේනී උත්තරීතර නායකයාගේ භූමිකාව ස්ථාපනය කරන අතර ඔහු මිය යන තෙක්ම එනම් 1989 ජූනි මාස 3 වන දින තෙක්ම ඔහු ඉරානයේ උත්තරීතර නායකයා ලෙසින් කටයුතු කළා. රුහොල්ලා ඛොමේනී නැවතත් ඉරානය වෙත පැමිණි පසු අලි ඛමේනීව
විප්ලවවාදී කවුන්සිලයට පත් කරනු ලබනවා. පසුව අයටොල්ලා රුහොල්ලා කොමයිනි විප්ලවවාදී කවුන්සිලේ විසිරුවා හැරි පසු අලි ඛමේනීව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ උත්තරීතර ආරක්ෂක කවුන්සිලේ රුහොල්ලා කොමයිනිගේ පුද්ගලික නියෝජිතයා ලෙසින් පත් කරනු ලබනවා. මීට අමතරව අලි ඛමේනී කෙටි කාලයක් සඳහා ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අනදීමේ කටයුතු සිදු කරනු ලබනවා. කෙසේ නමුත් 1981 ජූනි මාස 27 වන දින අලි ඛමේනී අබුසාර් පල්ලියේ දේශනයක් පවත්වමින් සිටින අතරතුරදී ඛමේනී ඉදිරිපිට තබා තිබූ මේසයක් මත තිබූ ටේප් රෙකෝඩරය තුල ත්‍රස්තවාදීන් විසින් සවි කර තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් ඔහුගේ දකුණු අතට බරපතල හානි සිදු වෙනවා. එම ප්‍රහාරයෙන් ඔහුගේ පෙනහළු වලට මෙන්ම උගුරේ ස්වරතන්තු වලටත් හානි සිදු වුණා. එමෙන්ම ඔහුගේ දකුණු අත සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වුණා. මෙම ප්‍රහාරය IRP පක්ෂයේ හෙවත් පක්ෂපාතී ඉස්ලාමීය ජනරජ පක්ෂයට එරෙහිව සිදු කළ ප්‍රහාරයක් වුණා. අලි ඛමේනී මෙම IRP පක්ෂයේ ආරම්භක සමාජිකයෙකු වුණා. 1981 වසරේ අලි ඛමේනී ඉරානයේ තුන්වන ජනපතිවරයා ලෙස තේරී පත් වෙනවා. එමෙන්ම 1985 වසරේදී ඔහු නැවත වරක් ඉරානයේ ජනපතිවරයා ලෙස තේරී පත් වුණා. ඔහුගේ දූර කාලය තුල බොහෝ දුරට ජනාධිපති ධූරය චාරිත්‍රානුකූල පදවියක් පමණක් වුණා. එමෙන්ම විධායක බලතල වැඩි ප්‍රමාණයක් අගමැතිවරයා වෙත පැවරී තිබුණා. 1989 වන විට ඉරානයේ පළමු උත්තරීතර නායකයා වූ අයටොල්ලා රුහොල්ලා කොමෙයිනිගේ සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීමත් සමගම ඔහුගෙන් පසුව උත්තරීතර නායකයා බවට පත්වන්නේ කවුරුන්ද යන්න සහ ඔහුගේ වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කළ හැක්කේ කාටද යන ගැටලුව ඇති වුණා. මේ අතරම රුහොල්ලා කොමෙයිනී ඉරාන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා කවුන්සිලයක් පත් කරනු ලැබුවා. කෙසේ නමුත් ව්‍යවස්ථා සංශෝධනය සිදු කර අවසන් වීමට පෙර අයටොල්ලා රුහොල්ලා කොමෙයිනී මිය යනවා. ඉන්පසු ඔහුගේ පුරප්පාඩුව වෙනුවෙන් අලි ඛමේනීව නම් කරනු ලබනවා. නමුත් ඛමේනී ඒ වන විටත් එම පදවිය සඳහා අවශ්‍ය වූ සුදුසුකම් සපුරා තිබුණේ නැහැ. ඔහු ඒ වන විටත් ජ්‍යෙෂ්ඨ පූජකයෙකු බවට පත්ව සිටියේ නැහැ. කෙසේ නමුත් 1989 ජූලි මාසය වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සිදු කළ වෙනස්කම් මගින් උත්තරීතර නායකයා වීමට අවශ්‍ය වූ සුදුසුකම් ලිහිල් කරමින් අගමැති ධූරය ඉවත් කර ජනාධිපති ධූරය ශක්තිමත් කරමින් දේශපාලන කටයුතු අධීක්ෂණය සහ මැදිහත් වීම යන කරුණුවලට වැඩි බලයක් උත්තරීතර නායකයා හට පවරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ඉරානයේ උත්තරීතර නායකයා හට වැඩි බලයක් ලබා දෙනු ලැබුවා. මේ නිසාම අයටොල්ලා අලි ඛමේනී හට ඉරාන ජනපතිවරයාට අධිකරණයට මෙන්ම පාර්ලිමේන්තුවටත් ඉහළින් කටයුතු කිරීමේ බලයක් ලැබී තිබෙනවා. ඔහු ඉරාන සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානියා මෙන්ම ඉරානයේ රාජ්‍ය නායකයා ලෙසිනුත් කටයුතු කරනවා. වසර 35ක් වැනි කාලයක් ඔහුගේ යකඩ හස්තය මගින් ඔහු විසින් ඉරානය පාලනය කර තිබෙනවා.